මතකද නිරේ ගිහිල්ලා ආපු එක්තරා කෙනෙක් එයාගේ අත්දැකීම කිව්වා. එයාගේ අතින් ගොඩාක් පව් වෙලා. එයා ඉඳලා තියෙන ආමි එකේ. ඊට පස්සේ ආමි එකේ ඉඳලා ආමි එකේ පෙන්ෂන් එක හම්බුණාට පස්සේ අම්මයි තාත්තයි වරිච්චි ගෙදරක ඉන්න නිසා සිමෙන්තියෙන් කාමර දෙකක් බැඳලා දීලා අම්මයි තාත්තට ඇඳ දෙන්නට නිදා ගන්න ඇඳක් ගෙනත් දීලා ඊළඟට කණ්ඩ බොණ්ඩ හාල් ටිකක් ගෙනත් දීලා අර අම්මයි තාත්තට ජීවත් වෙන්න ක්‍රමයක් හැදුවා. ඒ කියන්නේ එක දවසක් කරපු දෙයක්. ඊට පස්සේ ඔහොම ඉන්නකොට දවසක් රෑ මෙයාට නිදාගෙන ඉන්නකොට heart attack එකක් ආවා. ඊට පස්සේ මෙයාගේ අත් දෙකෙන් අල්ලගෙන යමපල්ලෝ 4 දෙනෙක් ඇදගෙන ගිහිල්ලා ගූත නිරේ අසූචි වල ඔබ අසූචි අගලක අතපය නාසා කන් කපා එයාගේ ශරීරයේ අවයව කපා කොට බන්දක් යම රජුරෝ ළඟට ගෙනිච්චා. යම රජුරෝ කිව්වා මේකා අතෑරපන්. මේකා මවුට උපස්ථාන කළා, පියාට උපස්ථාන කළා. තව ටික කාලයක් මේකට ඉඳ ඇරපන් කිව්වා. ඊට පස්සේ අර ගිය විදියටම අසූචි වල ඔබ ඉන්නකොට ඒ තැන්වලදී කපපු අවයව ප්‍රකෘති වෙවි එකපාර ඇඟට ආවා. ඇඟට එනකොට ගෙදර මිනිස්සු ඔක්කොම එයාව වැළඳගෙන අඬනවා. ඒ කියන්නේ මෙයාගේ හුස්ම හිර වෙලා. ගෙදර අය හිතලා දින මෙයා මැරිලා කියලා. කැස්සක් එක්ක නැගිට්ටා. එයා ජීවිතේට හිතුවේ නැහැ කියනවා. නිරේ යන ගමනක් අම්මයි තාත්තට කාමර දෙකක් හදපු එකකින් වලකී කියලා. එය අසිරියන් වේක සිද්ධ වෙනවා. දෙමව්පියන්ට උපස්ථාන කරන කෙනාගේ ඉරණම වෙනස් වෙනවා. මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තම. මව්පිය උපස්ථානය උතුම් මංගල කරුණය. ඒ කෙනාගේ ජීවිතේ මෝසල වෙන්නේ නැහැ. අම්මයි තාත්තයි ගැන බලනකොට. ගෙදරම නිවන හදාගන්න. ගෙදරම සුගතිය හදාගන්න. අප මහ බෝසතුන් ලංවිය නොහැකි පාරමිතාවක් මේ පුරන්න. මවට උපස්ථාන නොකොට ධනෙ නොලැබී ලැබී තිබෙන ධනය පවා විනාශ වී යයි මා ආසා ඇත. පියාට උපස්ථාන නොකරන්නාට ධනෙ නොලැබේ.